යාළුවනේ කොහමද? ඉතින් අදත් ගැන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මතක ඇති මම එක සැරයක් ගෙනාවා GTA San Andreas ගේම් එකට සමාන ගේම් එකක් කියලා අර ඉන්දියන් බයික් ගේම් එකක්. අර ෆෝන් එකේ අංක ගහලා අර වාහනේම ගන්න. ඉතින් මම ඒ වීඩියෝ එකක් දාලා තියෙන්නේ බලමු නැති කෙනෙක් ඉන්නවනේ ඒකත් බලන්න. ඕනනම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මේකත් ඒ වගේ ගේම් එකක්. හැබැයි ඒ වගේ කිව්වට ඒකටම සමාන කරන්නත් බෑ ඉතින්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ස්ටාර් දෙන්න තියෙන්නේ. ඉතින් මේක අරකට වඩා සුපිරි. මේ මම අර GTA ගේම් එක වගේ ගෙන වීඩියෝ ගේම් එකට වඩා සුපිරි මේක. වීඩියෝ එකට වඩා මේ එම සීන් එනවා. එමම තා පොඩ දන්නත්ද? ඉතින් මම මේක ගේම් එකේ නම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කර බලන්න සුපිරි ගේම් එක. Tiang aku hari hindi යාළුවනේ මේක සුපිරි ගේම් එකක් කියන්නේ. ඉතින් ආයි සුපිරිම ගේම් එකක් කියන්න දෙයක්වත් නැහැ. මේක මැප් එක ගොඩක් ලොකුයි, මිෂන් තියෙනවා, හමුදා කඳවුරු තියෙනවා, පොලිසියෙන් වෙඩි තියන්න පොඩ්ඩක් නම් පොලිසියෙන් කේස් ඕන් අතන මෙයාට එම ගැහුවොත් අපි ඉවරයි. හින්දා අපි මෙයාට හදයක් දාන්නු. එක්කෝ ගහමුද මුට. ගහම. මුට ගහුවතර යන්න දැන් පොලිස් ජීප් එකක් එනවා. ඕ මූත් වෙනවා ඒ පාර. ඔයාලා වෙනවා මේ උඩින් මේ මෙතනින් අපේ ඔය රත් පාටට පෙන්නන්නේ අපේ කොච්චර ලේ තියනවද කියලා. අපි ශනික වාහනයන් වෙඩි තියනවා. අපි යන් ඉතින් මන්නම් කියන්නේ මේක ඉතින් සුපිරි ගේම් එකක්. කිසි අවුලක් නැහැ. බල්ටියක් ගෙවුවා. ඉතින් පොලිස් කරදරෙන් බේරුණා දානේ. ඉතින් ඔයාලට ඒ වගේ පොලිස් කරදරයක් ආවොත් ඒ කරදරෙන් බේරෙන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මිෂන් එකක් ප්ලේ කරන එක. කියන්නේ මෙතනට යන්න, මේක ඇතුළට යන්න. නැත්තම් ඉතින් ආයෙ මැරෙනවා මුකුත් කරේ නැත්තම්. වාහනේට මේකෙන් ඉත්තා කියලා දෙන්න. අපි මේකේ තරංගයක් තියෙන රේස් පදින්න අපි තරංග බලමු. හරි මේක බයිසිකලේ පොඩ්ඩක් බැලන්ස් නැහැ. ඉවරයි මන්දම අන්තිමේ යාළුවනේ. දැන් නම් මම දෙවනිය පළවෙනියා පාස් කරමු. මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ගේම් එක නම් ඉතින් සුපිරියක් තමයි. කමන්නේ. ඔය වෙඩි සද්දයක් වුණත් පොලිසිය කේස් දානවා. ඉතින් මේකේ සුපිරි තුවක්කු තියෙනවා. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. යාළුවනේ මේ පොඩි කේස් වෙනවා මේකේ. නිතරම කේරිකාංගේ මේ එකක් එනවා. වැඩේ කියන්නේ මේකේ අංක ගහලා එහෙම වාහන ගන්න බෑ. අපිට බාර තියෙන එකක් නැත්තම් මිනිස්සු යන එක තමයි ගන්න වෙන්නේ. ඉතින් අපි දැන් හෙලිකොප්ටරේ තවා ගන්න යන්නේ. මුලින්ම අපි ප්ලේන් එක අරගෙන ඉමු. ඉතින් මැප් එක අපිට දාගන්න පුළුවන්. බේන් තියෙන අපිට ගන්න තියෙන මිෂන් තමයි මේ තියෙන. බේන් මෙතන සුපිරි හොටෙල් එකක් තියෙනවා. මම ඔයාලටත් කියලා පෙන්නනම්. මේ තියෙන හමුදා කඳවුර අපි එතනට දාගමු.
මාක් කරගමු. හරිද අයියා? හරි ලේසි. ඉතින් මේ අපේ කියන්නේ අපි මුලින් මේ ඉන්නේ මේ හරිය තමයි අපිව මං හිතන්නේ දැන් මේ හරිය තමයි අපි මුලින්ම එන්නේ. ඇස එතන ඉඳලා මෙහාට આવුත් මේ මෙතන පාර කෙලින්ම ගිහිල්ලා මං තියන්නේ හම්දා කඳුර. හරි අපි යන්. දැන් පොලිසියෙන් කේස් නදක්කනේ. හැබැයි පොලිසිය වාහනයකයි හැප්පුවොත් එහෙම ඒත් කේස් වෙනවා. මේ නිකන් වාහනයක හැප්පුවාට එහෙම කිසි අවුලක් නැහැ. ඉතින් මීට වඩා වේගින් යන වාහනයක් හොයාගන්න වෙනවා. පාරේ තියෙන කට්ටියන්ගෙන් වාහන ගන්න බෑ. ඒකට පොලිසියෙන් කේස් උද්දානවා. හැබැයි කොහොමද දැන් පොලිසිය අවුස් වෙන හින්දා අපි මේ වාහනේ මේක නම් ස්පීඩ් වේගයෙන් යනවා. ඒකම් පට්ට නිකන් දීසෙන වාහනේ. පොලිසිය ළඟ ඉඳලා නෑ. පොලිසියෙන් හිටියොත් තමයි අපිට කේස් දාන්නේ. කොහොමද යන්නේ යාම? ඉතින් මේකේ බෝට්ටු වලත් අපිට යන්න පුළුවන් ඕන නම් මේක නම් ඉවරයි පැනපන් අර මගුල එනවා එපා වෙනවා. එතකොට දැන් ආය වාහනයක් හොයපන්කෝ. මංගා තියෙන සුපිරි තුවක්කුව ගාලා ඒකේ මිනිහෙක්ව නටවන්න පුළුවන්. මම පෙන්නන්න කොහොමද කරන්න කියලා පොලිසියනුත් ඉන්නවා. දුවමු මිතුර දුවමු. දුවපා යකෝ. උට මහන්සිලු. අද මං අතන ඉන්න මිනිහව නටවල පෙන්නන්න. වාහන උනා නටවන්න පුළුවන්. හොන් බාන්න. මන් දැන් මෙතන ගිහිල්ලා එතකොට උන්ට වෙඩි තියන්න මොකුත් කරන්න බෑ. හොඳ. නටවන්න කලින් ඉවරන මේ මෙයාව නටවන්න අන් දැක්කද? දැක්කද ඔක්කොම නටනවා. කවුද මම ඇප්පුව කැත වැඩි කරේ වාහන හිටන් නටනවා දැක්කනේ. දැන් මේ වහන්න නැග්ගා. අපි ගියා. ඉතින් මැප් එකේ හිටියට එතනින් තමයි යන්න තියෙන්නේ. යමු. අපි මුලින් ප්ලේන් එකේ යමු අර මං කිව්වා වගේ. ප්ලේන් එකේ ගිහලා හෙලිකොප්ටරේ යන්න නෑ. ප්ලේන් එකේ ගිහලා නෑ හෙලිකොප්ටරේ ගිහලා ප්ලේන් එක. කක යන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි හෙලිකොප්ටරේ යන එක ලේසි නෑ. ආයි. පොඩ්ඩක් වුණත් ඇති කට්ටිය ගෙස් දානවා. මැප් එකට ආව නැත්තම් මැප් එකක්වත් දෙනවා. මං කීදා මං ඕන් තියෙන හෙලිකොප්ටරේ අපි දැන් ගන්න යන ප්ලේන් එක ඊට පස්සේ හෙලිකොප්ටරේ ගමු. මේ වීඩියෝ එක නම් සමහර ටිකක් දික් වෙයි. ඉතින් මේක මිෂන් ඕනනම් ගියන්න ආතල් වැඩ කරන්න පුළුවන් මේකෙන්. හොටෙල් එකකට ගිහලා සෙට් එක මරන්න එහෙම. දුවපන්. හරි. ඔහොම කරපුවා පුළු. මේක හැබැයි ගියේ තව අපි පිටිපස්සට යනවා දැක්කනේ. එහෙම එපා හරි ඉස්සරහට වෙන ඉස්සරහට හරි. ඉතින් මෙතන තමයි අතන ඉස්සරහ තියෙනවා ප්ලේන් එක. හරි අපි යන්. ඉතින් මේ ප්ලේන් එක යන එකට හරි ආතල්. මේක සුපිරි ලොකු මැප් එකක්. මේ තියෙන ප්ලේන් එක අපි ගොඩ බලමු ප්ලේන් එක මේ හරිය. සමහර වෙලාවට ප්ලේන් එක පුපුරනවා. පොලිස් සීන් එහෙම තිබ්බොත් තමයි කේස් එක.
ඉඩ නැති වෙන සීන් එකක් තියෙන්නේ හෙලිකොප්ටරේ නම් බලන්න. හරි හරි. පියන් වතුර ගෑවුනොත් හරි ඉවරයි අය. හරි අපි අර හරියෙන් බාමු. බාන එකත් පට්ට ආතල් වුණාට මේ වේග වැඩි කළා තිබ්බොත් සීන් එක. ඒ ප්ලේන් එක ඉක්මන ඩැමේජ් වෙනවා. නම් එහෙම සීන් එකක් තියෙනවා. හරි අපි දැන් යමු හෙලිකොප්ටර් එකට. හෙලිකොප්ටරේ ගන්න එක පට්ට අමාරුයි. මේ වගේ හෙලිකොප්ටරේ පට්ට. ඉතින් මේකේ රොබෝ කෙනෙක් එහෙමත් ඉන්නවා. ඒ රොබෝවත් ගන්න පුළුවන්. හැබැයි සල්ලි දෙන්න ඕනේ. මං හිතන්නේ එච්චර සල්ලි නැහැ. හමුදා සෙට් එක දකින්න කලින් හෙලිකොප්ටරේ ගන්න නම් ගන්න ඕනේ. පැනපන් අයියෝ වැරදි පැත්තෙන් යන්නේ. අයියෝ මේ මගුලක්කෝ. උඹට වැඩි තියෙනවා මං ඉර නැගපන් යකෝ නැගපන් මුණා ගින්න නැතුව බලන් ඉන්නවා. උඩට බිසෙල ගහපන් බිසෙල. හරි තා පොඩ්ඩේ ඉවරයි. මම මේක බිසෙල ගන්න පුළුවන් දැක්කනේ. උඩට යන් උඩට ගියත් මම පොලිස් කේසු නැති වෙනවා. කොහොමද මේක? අපිට සල්ලි හම්බුණා 265 එකේ. කයි බලමු රොබෝව ගන්න පුළුවන්ද කියලා. චුට්ටක් බලමු රොබෝව ගන්න පුළුවන්ද කියලා. මං ගාව එච්චර සල්ලි නැහැ. මං හිතන්නේ පොඩ්ඩක් බලමු. 250 රොබෝ 300 ගානක් දුක තිබ්බේ. 350යි මේ තියෙන රොබෝ. මං ගා එච්චර සල්ලි නැහැ. මං ගා තියෙන 265යි. රොබෝට 350ක් ඕයි. කමන්නේ. පොලිස් කේස් තාම ඉවරනේ. සෛල ගහලා තාතල්ලක් ගන්න පුළුවන් අපිට. අපි බාමු මේ හරි. බානකොට කෙලගෙන එනවා බාණ්ඩ. එනපා. හරි. හෙලිකොප්ටරේට යන්න මාත් යන්න. මේ පොලිස් කේස් තාම ඉවරනේ. දැන් ආයි පොඩි මිෂන් එකක් ප්ලේ කරමුද කියන්නේ. පැන්නෝ. ඊට කලින් මම මිෂන් එකකට යනවා. අයි බලමු මොකක්ද කරන්න දෙන්නේ කියලා. මොකක්ද කියන්නේ? පොඩි දියඩු කරගමු අපි. මේකෙන් මේ ගේම ගන්න ඕනේ. යකෝ තුවක්කුව තියහල්ලා. තුවක්කුව තියහල්ලා. මේකෙන් ගහන්න පුළුවන්ද? පිස්සුද කොහෙද?
මං ඉන්නේ තුවක්කුවක් අතම්බේ කියලා තුවක්කුවක් හම්බුන්නේ නැහැ. හම්බුමල වෙටි තියෙනවා. ඉතින් මම කියන්නේ අරි තලි තමුණ උගව තිබිලා. හරි කෝ වරෙන් දින්නවනම් වරෙන් යකෝ මරෝ වෙඩි තියන්න අයියෝ ඉඳලා. හවුද කොහමද ගහන්නේ? ඉවරයි මම. කවන්නේ සැරෙන්නේ නැහැ. අපි යන් හෝටලේ ඇතුළට. මිෂන් එක ගන්න නෙමෙයි හැබැයි ඒක. ආතල් එක කරන්න තියෙන දෙයක්. අපි ගමු ෂුවක්වා. නේ ඉවරයි. ආතල් එකේ වෙඩි තියාගෙන යන්න තියෙන්නේ. කූට ගේ විතරම කවුද යකෝ මේ පිටිපස්සේ වෙඩි තියන්නේ මුකියෝ. අමාරු උඩ ඉඳලා තෙරි තියෙනවා. පියන් උඩ තට්ටුවට මුන් යකෝ. යකෝ පියන් උඩට මෙතන සෙට් එකක් ඉන්නවා. නංගි යමු මේ බයිගුල්ලනේ වුණාද ඉවරයි. ඒක තුවක්කුවක් නැද්ද? මට වැන් තියෙන්නේ සුපිරි එකක්. Habang tumukita na yun na yan yan. Iwaray. මෙතන ඉන්නවා නේද? හරි ඉතින් මේ යාතල් එකේ ඉන්න ඉඳගෙන හරි ඉතින් එතනත් ඉවරයි. ඉතින් මෙතනත් ඉවරයි. තව එකෙක් ඉන්නවා. එකෙක් අතිදුරු කරන්න යකෝ. මේ ආතල්යක් ගන්න ඕන. හරි. එන්න යාළුවනේ ඒක හොඳද කියන වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඊළඟ කරන වීඩියෝ එකක් කමෙන්ට් කරන්න. එහෙනම් අතර වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔක හිර වුණානේ. හරි එහෙනම් හැමෝටම බයි.